Hi all. A lot of people asked me how Sinhala sounds like and how do you speak Sinhala and is it like Tamil? And also a lot of Sinhala people from Sri Lanka also asked me why can't you do a Sinhala video. So මං හිතුවා අද මම සිංහලෙන් කතා කරනවා කියලා. ගොඩ දවස් මං සිංහලෙන් කතා කරලා ඇත්තටම so සමහර අයට මම දන්නවා ඇති සමහර අයට මම දන්නේ නැතුව ඇති. ඉතින් මගේ නම පවිත්‍ර. ඉතින් මම born and brought up කොළඹම තමයි. මම ඉගෙන ගත්තේ වැල්ලවත් St. Clair's. ඒකට පස්සේ මම මගේ HR ඉගෙන ගත්තේ HRMI කිර්ලපන. එතකොට මම ගොඩක් organizations වල වැඩ කරලා තියෙනවා ශ්‍රී ලංකන් organizations. මම මගේ ජර්නි එක පටන් ගත්තේ AIA ඉන්ෂුරන්ස් එකත් එක්ක. එතකොට මම අන්තිමටම වැඩ කරේ එක courier company එකකින්. ඒකට පස්සේ තමයි මම 2020 වල තමයි ඉන්දියාවට ආවේ. ඉතින් මම දැන් අවුරුදු 4ක් විතර මෙහි ඉන්නවා වැඩ කරනවා. හයිඩ්‍රබාද් එක කොහොමද කියලා ගොඩක් අය අහනවා. කොහොමද හයිඩ්‍රබාද් කොළඹ වගේද ඩිෆරන්ස්ද කෑම කොහොමද කට්ටිය කොහොමද so language එක ගත්තම මෙහි කට්ටිය දෙමළ කතා කරන්නේ නැහැ. මෙහි කට්ටිය කතා කරන්නේ ගොඩක් තෙලුගු and හින්දි කතා කරන්නේ. ඒ වගේම කෑම ගත්තම මේ කට්ටිය ගොඩක් කරනවා බිරියානි rice and curries තියෙනවා. ඒවට ගොඩක් වෙනස් අපේ කෑම වගේ නෙමෙයි. මම ගොඩාක් වෙලාවට මිස් කරන්නේ අපේ කෑම ඇත්තටම. එතකොට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක බැලුවම මම නම් හිතනවා ඉතින් කොළඹ වලට වැඩිය ගොඩක් දියුණුයි. ස්පෙෂලි හයිඩ්‍රබාද් ගොඩක්ම දියුණුයි. ගොඩක් ලස්සනයි. මම හිතනවා ගොඩක් අය ලංකාවෙන් ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න ඕනේ. හයිඩ්‍රබාද් කියන්නේ එක IT අබ් එකක්. ඉතින් ගොඩක් අය මේ ඇවිල්ලා IT සෙන්ටර් වල වැඩ කරනවා. ගොඩක් දැක්කම Amazon, Google වගේ ගොඩක් big companies වල operations මෙහෙ තියෙනවා. ඉතින් ගොඩක්ම ඇත්තටම දියුණුයි. ඇත්තටම හරිම ලස්සනයි. ඔයා මේ city life එකකට ආසයි නම් ඔයාට ගොඩක් city life එකකට කැමති නම් අනිවාර්යෙන් හයිඩ්‍රබාද් කියන්නේ නිකන් අර ඩුබායි වගේ හරිම ලස්සනයි. ගොඩක් building city life ඒ වගේ තමයි. ගොඩක් nature වැඩි පැත්තට වැඩි නැහැ. ඒ වුණාට ගොඩක් ලස්සනයි. ඔයාට බලන්න city life එකක් ඒ වගේ බලන්න ආස නම් ඇත්තටම ගොඩක් ලස්සනයි. street food කියන්නේ ඉතින් මානම cheap. ඒ කියන්නේ අපේ රටේ මම ළඟදී ආවා මේ last year December වලට. ඒකයි මම කියන්නේ cheap කියලා. ඒකට ඒ කියන්නේ මම කලින් හිතුවේ නෑ cheap කියලා. මම නම් කියන්නේ reasonable කියලා. ඒකට මම දැන් මම ආවා 2024 වල මම නම් ඇත්තටම කියනවා දැන් මෙහෙම මට බලනකොට බලන්න ඇත්තටම cheap කියලා හිතනවා. ඒ කියන්නේ මම